Hi beauties කොහොමද ඔයාලට ආදරයෙන් පිළිගන්නවා beauty gallery by Dil මගේ YouTube channel එකට. බොහෝ කොරියානු beauty නිෂ්පාදන වලට නැතුවම බැරි ingredient එකක් තමයි මේ snail gel කියන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි snail gel ගැන කතා කරමු. වීඩියෝ අවසන් වෙනකල් බලන්නත් channel එක subscribe කරන්නත් කියලා ආදරයෙන් ඉල්ලනවා. අද ලෝකයේ ප්‍රසිද්ධම රූපලාවන්‍ය සත්කාරයන් අතරින් එකක් තමයි මේ ගොළු බෙලි ශ්‍රාවය යොදාගෙන කරන රූපලාවන්‍ය කටයුතු. කොරියාව එයින් ප්‍රධාන තැනක් ගන්නවා. ඉතින් මේ ස්නේල් සූතින් ජෙල් කියන්නේ ගොළු බෙලි ශ්‍රාවයෙන් නිෂ්පාදිත රූපලාවන්‍ය නිෂ්පාදනයක්. බය වෙන්න එපා. එයාලා මේවා හදන්න කියලා ගොළු බෙල්ලන්ව මරන්නේ නැහැ. ෆාම් වල එයාලව ඇති කරලා ක්‍රමවත් විදිහට નિયમિત ක්‍රියාපටිපාටියකට අනුව තමයි මේ ස්නේල් ජෙල් එකතු කරලා ගන්නෙ. ඉතින් මේක කෙනෙකුට අප්පිරියාවක් ගෙන දෙන දෙයක් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. හැබැයි ඔයා දන්නවද මේ ස්නේල් ජෙල් වලින් අපේ සමට වාසි ප්‍රයෝජන රාශියක් ලැබෙනවා කියලා? ඒ නිසා තමයි යාලා ගොළු බෙල්ලන්ව පවා මුහුණේ ශරීරයේ තියාගෙන රූපලාවන්‍ය සත්කාරයන් කරන්නේ. ඒකෙන් සමට මසාජ් එකක් ලැබෙනවා වගේම එම ශ්‍රාවය සමට උරා ගන්නවා. ඉතින් මේ ස්නේල් ජෙල් වල කොලජන්, විටමින් C, විටමින් A, natural hyaluronic acid, natural glycolic acid අන්තර්ගත වෙනවා. මේ හැමදේම අඩංගු ස්නේල් ජෙල් භාවිතයෙන් අපේ සමට ලැබෙන වාසි ප්‍රයෝජන මොනවද කියලා බලමු. ග්ලාස් ස්කින් එකක් ලබා ගන්න, සම හොඳ තෙතමනයක් ලබා දෙන්න, සමට හොඳ පෝෂණයක් ලබා දෙන්න, පිග්මන්ටේෂන් තත්ත්වයන් සුව කරන්න, කුරුලෑ කැලැල් ඉවත් කරන්න, සන්බර්න්ස් එහෙම නැත්නම් අවුවට පිලිසුණු සම නැවත යථා තත්ත්වයට පත් කරගන්න, සමේ රැලි වැටුණු බව අඩු කරන්න, ඇස් වටා අඳුරු බවට සමට දීප්තිමත් පැහැපත් බවක් ලබා දෙන්න, සමේ තියෙන අන්ඊවන් ටෝන් එක නැති කරගන්න, ස්ට්‍රෙච් මාර්ක්ස් නැති කරගන්න. ඉතින් මේ වගේ වාසි ප්‍රයෝජන රාශියක් අපේ සමට ලබා දෙන්න උදව් වෙනවා මේ ස්නේල් ජෙල්. කාන්තා පිරිමි ભેදයකින් තොරව පාවිච්චි කරන්න පුළුවන්. රාත්‍රී කාලයේදී ආලේප කරන්න, මුහුණට වගේම ඇඟටත් භාවිතා කරන්න පුළුවන් මේ සූතින් ජෙල් එක. ඒ වගේම ඔයා මේක ඇප්ලයි කරද්දී මුහුණ සෝදලා ගොඩාක් වේලෙනකල් ඉන්නේ නැතුව තෙත ගතිය තියෙද්දි ස්නේල් ජෙල් ඇප්ලයි කරනවා නම් හොඳ රිසල්ට් ඉක්මනින්ම ගන්න පුළුවන්. all skin type use කරන්නත් පුළුවන්. මිලදී ගනිද්දී විශ්වාසවන්ත තැනකින් මිලදී ගන්නත් මතක තියාගන්න. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකල් රැඳුණු ඔයාට ගොඩාක් ස්තුතියි. ආයිත් මේ වගේම beauty වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.